ඔබවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එක Lifeless Delicious. ලබන සිංහල හින්දු අලුත් අවුරුද්ද හැමෝටම වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා කියලා ආදරයෙන් සුබ පතනවා. ඉතින් අලුත් අවුරුද්දට රස කැවිලි හදන්නත් ඕනේ. අපි අද හදමු හැඳි කැවුම්. හැඳි කැවුම් හදන්න ඕනි කරන්නේ මොනවද කියලා ඉස්සෙල්ලාම අපි බලමු. එතනදී අපිට ඕනි කරනවා සීනි ග්‍රෑම් 400ක්, හාල් පිටි ග්‍රෑම් 400ක්, පාන් පිටි ග්‍රෑම් 200ක්, මාදුරු තේ හැඳි භාගයක් සහ ලුණු තේ හැඳි භාගයක්. මෙතනදී හාල් පිටි ටිකයි පාන් පිටි ටිකයි අපිට හොඳට කලවම් කරගන්න ඕනේ. ඒකට අපි මේ දෙකම ඉස්සලා හලාගමු. දැන් මේ පාන් පිටි ටිකයි හාල් පිටි ටිකයි හොඳට කලවම් වෙන්න ඕන නිසා තමයි අපි මේ දෙකම එකට දාලා හලාගත්තේ. දැන් මේ තියෙන්නේ මේ හලාගත්ත පිටි ටික. ඊට පස්සේ අපි මේ පිටි ටික මැටි භාජනයකට එකතු කරගෙන ලුණු සහ මාදුරු එකතු. දැන් අපි මාදුරු තේ හැඳි භාගයක් විතර වගේම ලුණු තේ හැඳි භාගයක් විතර මේකට එකතු කර ගන්න ඕනේ. ඒක හොඳින් ඉස්සෙල්ලා මිශ්‍ර කරගන්න. හරි. දැන් අපිට තියෙන්නේ සීනි ටිකෙන් පැණි ටික හදා ගන්න. එතනදී සීනි පොඩි ප්‍රමාණයක් අපි පෑන් එකට එකතු කරලා ඒක කැරමල් කරගෙන ඊට පස්සේ තමයි කැරමල් එක වතුරේ චුට්ටක් දිය කරලා ඊටු සීනි ටික එකතු කරලා අවශ්‍ය තරමට අපි පැණි හදා ගන්න. දැන් පෑන් එකට අපි සීනි මේස හැඳි 3ක් විතර ඉස්සෙල්ලා එකතු කරගන්න. මේක හොඳට බ්‍රවුන් වෙලා කැරමල් වුණාට පස්සේ තමයි අපි වතුර එකතු කරලා ඊට පස්සේ ඉතුරු සීනි ටික එකතු කරගන්නේ. දැන් ඔයගලන්ට පේනවා ඇත්තේ සීනි ටික කැරමල් වෙගෙන එනවා. ඒ වෙලාවේදී අපි ගෑස් එකේ ගින්දර ගොඩාක් දාලා තියන්නේ සාමාන්‍ය තරමකට තමයි ගින්දර ටික තියාගන්න ඕනේ. සීනි ටික මෙන්න මේ තරමට වගේ හොඳට කැරමල් වෙලා සීනි ටික ඔක්කොම දී වුණාට පස්සේ අපි මේකට උණු වතුර ටිකක් එකතු කර ගන්න ඕනේ. දැන් ගින්දර ටිකක් අඩු කරලා ඉතුරු සීනි ටිකත් අපි ටික ටික මේකට එකතු කර ගන්න ඕනේ. හරි. දැන් අපි මේ හදාගත්ත සීනි පැණි ටික මේ පාන් පිටි සහ හාල් පිටි එකතු කරගත්ත මිශ්‍රණයට එකතු කරලා ටික ටික එකතු කරලා කැවුම් මිශ්‍රණය හදාගන්න තමයි සූදානම් වෙන්නේ. මේ වගේ විස්ක් එකක් කරලා ඔයගලන්ට මේක කලවම් කරගන්න පුළුවන්.
හරි දැන් මේ කියන්නේ අපි හදාගත්ත මේ පැණි සහ පිටි මිශ්‍රණය මේක පොඩ්ඩක් උක්කු වැඩි වගේ කියලා මට දැනෙන නිසා මම තව වතුර චුට්ටක් මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ පදමට තමයි මේ පැණි සහ පිටි මිශ්‍රණය කැවුම් මිශ්‍රණය තියෙන්න ඕනි. මෙහෙම අඛණ්ඩව වැටෙන්න ඕනි. එක දිගට වැටෙන්න ඕනි. මේ පදමට තමයි අපි පිටි ටික අනා ගන්න ඕනි. මෙහෙම බැලුවම මේ ටිකක් උකු මිශ්‍රණයක් තමයි ලැබෙන්න ඕනි. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය පැය දෙකක් විතර වහලා තියන්න ඕනේ. හරි දැන් පැය දෙකකට විතර පස්සේ අපිට පුළුවන් කැවුම් ටික හදාගන්න පටන් ගන්න. තෙල් තාච්චිය රත් වෙන තියලා තියෙන්නේ. එහෙනම් කැවුම් හදමු. මෙතන තියෙන විශේෂත්වය තමයි අපි තාච්චියට තෙල් දාන්නේ ටිකක් අඩුවෙන්. තාච්චිය පිරෙන්න තෙල් දාන්නේ නැහැ. ඒ වගේම තමයි මේ කැවුම් ගෙඩිය පිපීගෙන එනකොට මේ විදිහට වටේට තෙල් යොමු කරලා මේ විදිහට ලස්සනට කැවුම් ගෙඩිය අපිට හදාගන්න පුළුවන්. දැන් ඔයගලට පේනවා ඇති කැවුම් ගෙඩිය ලස්සනට රවුමට හැදිලා තියෙනවා. මේ තියෙන අපි හදාගත්ත රසවත් හැඳි කැවුම්. ඉතින් ඔයගලන්ටත් පුළුවන් මේ විදියට එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට හැඳි කැවුම් රසට හදලා ඔයගලන්ගේ අවුරුදු මේසේ සරස ගන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් අලුත් රෙසිපි එකක් අරගෙන අපි ඉක්මනින්ම එන්නම්. ගිහින් එන්නම්. බයි.